ඩෙලි වලට ඔයගොල්ලෝ ළඟදී යනවා නම් ඩෙලි වල shopping කරන්න හොඳම areas ටික තමයි ඔන්න මම අද ඔයාලට කියන්න යන්නේ. ඉතින් ඉන්දියා වල shopping කරන්න යන්න හොඳම තැන් කිහිපයක් තියෙනවා ස්පෙෂලි අපි ඩෙල්ලි වල ගැන කතා කරොත්. මම ඉස්සල්ලාම ගියේ සරෝජිනී නගර් කියන ඒරියා එකට. මොකද සරෝජිනී නගර් කියලා කියන්නේ ඔයගලට modern clothing ඒ වගේම ගොඩක්ම අඩු prices වලට ගන්න පුළුවන් හොඳම තැනක් තමයි සරෝජිනී නගර් කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඩෙල්ලි වලට ගියාට පස්සේ ටුක් ටුක් එකකට ගිහිලා නැත්නම් Uber එකකින් ඔයගලන්ට සරෝජිනී නගර් කියලා සර්ච් කරොත් එimhe ඔයගලන්ට සරෝජිනී නගර වලට ලේසියෙන්ම යන්න පුළුවන්. මෙට්‍රෝ එකනොත් යන්න පුළුවන්. මම ඒ හැසල් එක ගත්තේ නෑ. මොකද මට ඒ වලට ගිහලා කාලේ මේවා මොන හරි වුණොත් මේකත් අපරාධන වෙලාව කියලා. මහා ලොකු ගාණක් ඇත්තටම ඉන්දියාවල ට්‍රයි ෂෝස් වලට යන්නේ නෑ. ඔයගොල්ලෝ හරියට Uber එකෙන් හරි නැත්නම් වේලාසන මීට එක කතා කරගෙන ගියොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඉතින් සරෝජිනී නගර වල තමයි ගොඩාක්ම sarees ඒ වගේම modern outfits, jewelry, homeware ඒ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට සරෝජිනී නගර වලින් ගන්න පුළුවන්. සරෝජිනී නගර වල තියෙන ඊළඟ දේ ඇවිල්ලා සීසන් එකෙන් සීසන් එකට තමයි ඇඳුම් තියෙන්නේ. වින්ටර් එකට නම් මෙයාව අරගෙන එමු. මොකද මෙයා පොඩක් උඩට එන්න දඟලනවා. මෙයාව දන්නවනේ ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට මේ ඉන්නේ කොකෝ. say hi කොකෝ. මේ ඉතින් සාමාන්‍යයෙන් සරෝජිනී නගර වල ඔයගොල්ලන්ට ගොඩක් බාගේන් කරන්නත් පුළුවන්. හැබැයි ෆික්ස් ප්‍රයිසස් තියෙන shops උත් තියෙනවා. ඉතින් ඒක හරියට බලලා කරලා ගන්න එක තමයි ගොඩක්ම හොඳ. ඊළඟට ඔයගොල්ලෝ ටිකක් ethnic wear පැත්ත, කියන්නේ sarees, shalwars ඒ වගේ වැඩිපුර ගන්න ඉන්නවනම් ඔයගොල්ලන්ට යන්න පුළුවන් ආයේ තියෙනවා ජන්පත් නගර කියලා. ජන්පත් ඒරියා එක තියෙනවා. ජන්පත්, ලාජ්පත් කියන දෙකටම ඔයගොල්ලන්ට try කරන්න පුළුවන්. ඒත් එකම නැත්නම් ඔයා වෙඩින් වලට වෙඩින් එකක් වෙනුවෙන් shopping යන්න ඉන්නවනම් ඔයා යන්න ඕන තැනක් තමයි චාන්දිනි චौक කියලා කියන්නේ. චාන්දිනි චौक එකේ ඔයගොල්ලන්ට ඇතිතරම් sarees ඒ වගේම grooms wear ඒවත් ගන්න පුළුවන්. ගොඩක් ලොකු collection එකක් තියෙනවා. ලොකු ඒරියා එකක් තියෙනවා. silver wear ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. චාන්දිනි චौक වල ඇත්තටම නැති දෙයක් නැති තරම් හැම දෙයක්ම වගේ තියෙනවා. හැබැයි ගොඩක්ම බ්‍රයිඩල් වෙයා තමයි චාන්දිනි චौक වල තියෙන්නේ. ඔයාගේ වෙඩින් එක ළඟපාත වෙනවා නම් ඔයා ඩෙල්ලි යනවා නම් චාන්දිනි චौक පැත්තේ ගිහිල්ලා බලන්න ලස්සන ලස්සන ලෙහෙංගාස්, sarees නිකන් තිස්සු හැදෙන collection එකක් තියෙනවා. ඉතින් හරිම ෂෝක් ගණනුත් හරිම අඩුයි. ඉතින් ඔයගොල්ලන්ට ඒ ඒරියාස් තුන try කරලා බලන්න පුළුවන්. දැන් කරෝල් බාග් කියලා කියන්නේ ගොඩක් වෙලාවට හැමදේම mix එකේ තියෙන පැත්තක්. හැබැයි මම ඉන්දියාවල ගොඩක් shoes නම් බැලුවේ නෑ. මොකද shoes මම ගොඩක් ගත්තේ ජයපූර් වලින්. මොකද මට ඕනුනේ අර ජුත්ති type එකේ shoes නිසා. ඊළඟට අපි ඩෙල්ලි වල නම් shop කරේ ඒ ටික. ඊට පස්සේ ඊට අමතරව shopping malls තියෙනවා. ඔයගොල්ලන්ට ඒව try කරන්න පුළුවන්. මට දැන් නම් malls මතක නෑ. මම මෙතන කිහිපයක් දාන්නම් ඩෙල්ලි වල තියෙන හොඳම shopping malls ටික. ඊළඟට ඔයගොල්ලෝ ජයපූර් යනවා නම් ජයපූර් වල shopping කරන්න areas ගොඩාක් තියෙනවා. ඒ markets ටික ඔක්කොම තියෙන එකම හරිය. ඔයගොල්ලන්ට ඒ හවා මහල් කියන මේ මහල් එක ගාව පාරෙන් එහා පැත්තේ බාපු බਜ਼ਾර් ඒ වගේ වලින් ගන්න. දැන් අපි නම් ගියේ බාපු බਜ਼ਾර් එකට. බාපු බਜ਼ਾර් එකේ ලස්සන ජුත්තිස් අර ඒගොල්ලෝගේ රාජස්ථාන් වලට ස්පෙෂලි වෙලා තියෙනවා අර බ්ලොක් print එක. එතකොට බ්ලොක් print එකේ තියෙන ඇඳුම් sarees ඒ ඕන දෙයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ජයපූර් යනවා නම් අනිවාර්යයෙන්ම බාබු බਜ਼ਾර් එක try කරලා බලන්න. ඒකේ ඔයගොල්ලන්ට ඕන කරන ඇඳුම්, පැළඳුම්, ඒ වගේම shoes මේ හැමදේම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ස්පෙෂලි jewelry ගන්න පුළුවන්. ඉතින් ඉන්දියාව විතරක් නෙවෙයි ලෝකේ ඕනම රටකට ඔයගොල්ලෝ travel කරද්දී ඔයගොල්ලන්ට පුළුවන් TikTok එකේ හරි YouTube එකේ හරි search කරන්න ඒ රටේ ඔයා යන නගරේ තියෙන shopping markets මොනවාද කියලා. ඊට පස්සේ ඒකේ videos බලුවම ඔයගොල්ලන්ට දල අදහසක් ගන්න පුළුවන්. ඒ market එකේ මොනවාද තියෙන්නේ කියලා. දැන් මමත් එහෙම search කරලා තමයි යන්නේ. මොකද මම ඩෙල්ලි වලට කලින් එකපාරක් ගිහිල්ලා තිබ්බට මම එහෙම ගොඩාක් shopping කරන්න ගියේ malls වලට විතරයි. මම එහෙම markets වලට යවුන්නේ නැහැ. ඒක නිසා මේ පාර තමයි first time මමත් ඇත්තටම shopping market කියලා අර එහෙම market shopping ගියේ මේ පාරේ. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ටත් හොයලා කරලා යන්න පුළුවන්. හැබැයි මං කිව්වා දැන් මේ places ටිකට ඔයගොල්ලෝ ඉන්දියා යනවා නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ගොඩාක් හොඳ collection එකක් තියෙන area එකක් තමයි ඔය මං කිව්ව areas ටික. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් තවත් ඔයගොල්ලෝ මොන වගේ videos ඉස්සරහට බලන්න කැමති කියලා පළයා comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්මම channel එක subscribe කරලා තියාගන්න.